ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ ඔලිම්පියාඩ් මැත්ස් 20 වෙනි වීඩියෝ එකට. අපි බලමු මේ ගාන කොහොමද හදන්නේ කියලා. මේ ගාන හදන්න කලින් මට ඔයාලට කියලා දෙන්න ඕන කාරණයක් තියෙනවා. ඔයාලා දැනටමත් මේක දන්නවා. මෙතන x බෙදීම දෙකේ 6 වෙනි බලයක් තියෙනවා. මේක සුළු කරාම මේක ඇතුළට ගුණ වෙලා මෙතන තියෙන x වල පළවෙනි බලයක් නිසා මේක ඇතුළට ගුණ වෙලා x වල 6 බලයක් එනවනේ. x වල 6 බලයක් එනවා. x වල 6 බලයක් ආවා කියන්නේ x ට අගයන් කීයක් එනවද? ඒක තමයි මම දැන් අහන්න ඔයාලගේ. x වල 6 බලයක්. මේක සුළු කරාම ඇත්තටම එන්නේ x වල 6යි 2යි 6යි කියලානේ. එහෙනම් x වල 6 සමීකරණයක් නෙවෙයි හැදෙන්නේ. x වල 6 සමීකරණයක් නම් x වලට උත්තර කීයක් එනවද? x වලට ඇත්තටම උත්තර 6ක් එනවා. x වලට ඇත්තටම උත්තර 6ක් එනවා. මෙතන තියෙන x වල සරල සමීකරණයක්. සරල සමීකරණයක් කියන්නේ x වල පළවෙනි බලය ගෑවිච්ච සමීකරණයක්. x වල පළවෙනි බලයක් ගෑවිච්ච සමීකරණය මේක උත්තරය අපිට දැකපු ගමන් කියන්න බලන් x සමානයි 4යි කියලා. x ට අගයන් 1යි. මෙතන x වල දෙවෙනි බලය ගෑවිච්ච එකක්. x වල දෙවෙනි බලයක් ගෑවිච්ච එකක් නම් x උත්තර අනිවාර්යෙන් දෙකක් එන්න ඕනේ. ඒක තාත්වික අතාත්වික කතන්දරේ වෙන එකක්. තාත්වික හරි අතාත්වික හරි උත්තර දෙකක් එන්න ඕනේ. මෙතන තියෙන x වල තුන්වෙනි බලයක්. එහෙනම් මෙතන x ට උත්තර අනිවාර්යෙන් 3ක් එන්න ඕනේ. ඔක තාත්වික වෙන්න පුළුවන් අතාත්වික වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තාත්වික අතාත්වික මිශ්‍රණයක් වෙන්න පුළුවන්. ඒක තේරෙනවද? එහෙනම් මෙන්න මේ ගාන අපේ ගාන බලමු අපි කොහොමද හදන්නේ කියලා. මට උදාලට කියන්න ඕනේ මුලින්ම මේකතන x වලට උත්තර 6ක් එනවා. ගාන හදන්න කලින් මම අපි ඒක දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් අපි බලමු. මේක මට කියලා දෙන්න කලින් මෙන්න මෙහෙම නීතියක් තියෙනවා. මෙන්න මෙහෙම නීතියක් තියෙනවා. කොහොමද? මෙන්න මෙහෙම නීතියක් තියෙනවා අපිට. හිතන්න මෙහෙම කියලා. A B වල n වෙනි බලය මට ලියන්න පුළුවන්. A වල n B වල n. ඒ කියන්නේ මේකෙන් මෙයත් ගුණ වෙනවා. මේකෙන් මෙයත් ගුණ වෙනවා. දර්ශක. එහෙනම් මේ x බෙදීම 2 6 සමානයි 3 6 කියන එක මට සුළු කරන්න පුළුවන්. කොහොමද මට සුළු කරන්න පුළුවන්? මෙන්න මෙහෙම. x වල 6 2 6 සමානයි 3 6. x වල 6 සමානයි x වල 6 බෙදීම 2 6 සමානයි 3 6. මට මේක මේ පැත්තට ගුණ කරන්න පුළුවන්. x වල 6 සමානයි 2 6 ගුණ කිරීම 3 6. x වල 6 සමානයි 2 6 ගුණ කිරීම 3 6. එතකොට මෙහෙම අපිට එකක් තියෙනවා. a වල n ගුණ කිරීම b වල n හැම වෙලෙම සමාන වෙනවා. දර්ශකයේ පොදුයි නම් අපිට දර්ශකයේ එළියට ගන්න පුළුවන් වරහණක් දාලා. ඒතර මෙහෙම ලියන්න පුළුවන්. එහෙනම් මෙතනදී මේ තියෙන a මේ තියෙන b මේ තියෙන n මේ තියෙන n වගේ නේද? එහෙනම් x වල 6 සමානයි 2 ගුණ කිරීම 3 6. 2 ගුණ කිරීම 3 6. 2 ගුණ කිරීම 3 6. තේරුණා නේද කතන්දරේ? එතකොට 2 ගුණ කිරීම 3 6 කියලා කියන්නේ මොකක්ද? 2 ගුණ කිරීම 3 6 කියලා කියන්නේ x වල 6 සමානයි 2 වරක් 3 6යි 6 6. x වල 6 සමානයි 6 6. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ දෙක සංසන්දනය කළා x සමානයි 6 කියලා. එහෙමද? x සමානයි 6 කියලා කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. හරිද? එහෙම x සමානයි 6 කියලා කියන්න බෑ. එහෙම කිව්වොත් වැරදි සංසන්දනය. මෙතන සමාන. එහෙනම් x සමාන එහෙම කිව්වොත් ඇත්තටම වැරදි මෙතන. මොකද x ට උත්තර තියෙන්නේ x ට උත්තර එකක් නෙමෙයි එන්න ඕනේ 6ක් එන්න ඕනේ. මෙතන x සමානයි 6 කියලා කිව්වොත් උත්තර 1යි එන්නේ. x සමානයි 6 එතනින් ඉවරයි. x සමානයි 6 කිව්වොත් එතනින් ඉවරයි. අපි ෂේප් එකේ 6 මෙතෙන්ට ආදේශ කරලා බලමුද? අපේ ගානට 6 ආදේශ කරොත් 6 බෙදීම 2 කියන්නේ 3යි 3 6 කියන්නේ 3 6. හරි. ඒක සෙට්. ඒක සෙට් වුණාට x සමානයි 6 විතරක් නෙමෙයි තව උත්තර 5ක් තියෙන්න ඕනේ. ඒ 5 කොහොමද ගන්න කියලා බලමු. එහෙනම් මම x වල 6 මේ පැත්තට 6 6 ගන්නවා. මෙතන පස්සේ මම x වල මෙතන මම වර්ග දෙකක අන්තරයක් හදාගන්න යන්නේ. x වල 6 3 වර්ගය සමානයි 0යි. ඒ කියන්නේ මම මෙන්න මෙහෙම කරා. හිතන්නකො a වල n කියලා තිබ්බ කියලා. මට ඒක ලියන්න පුළුවන්. a වල m වරහණක් දාලා n. ওই විදිහට මට ලියන්න පුළුවන්. ඒක තමයි මම මෙතන කරේ. 6 කියන්නේ 3 වරක් 2නේ. 3 වරක් 2 3 ඇතුළේ තියලා 2 එළියට ගත්තා. දැන් මෙතන සෙට් වෙලා තියෙනවා වර්ග දෙකක අන්තරය. එහෙනම් x වල ඝණය ඍණ 6 ඝණය x වල ඝණය ධන 6 ඝණය සමානයි 0යි. ඝනජ ප්‍රකාශනයක ඝන දෙකක ඓක්‍ය සහ ඝන දෙකක අන්තරය
ඝන දෙකක ඓක්‍ය සහ ඝන දෙකක අන්තරයේ සාධක ලියන්න 10 පති ළමයි බව දන්නවා. මෙතන x ඝන දෙක අන්තරයේ ලියමු x ඍණ 6 x වල වර්ගය ධන 6යි x ධන 36. ඝන දෙකක ඓක්‍ය x ධන 6 x වල වර්ගය ඍණ 6යි x ධන 36 සමානයි 0යි. ගුණිත 4ක් බිඳුවට සමාන වෙලා. එහෙනම් එක ගුණිතයක් බිඳුවට සමාන වුණත් මේ ඔක්කොම බිඳුවක් වෙනවා. එහෙනම් x ඍණ 6 සමානයි 0 හෝ x ධන 6 සමානයි 0 හෝ මේ ඔක්කොම වරහන් හෝ x වර්ග ධන 6යි x ධන 36 සමානයි 0 හෝ සමානයි 0 හෝ x වර්ගය ඍණ 6යි x ධන 36 සමානයි 0යි. තේරුණාද කතන්දරේ? මෙතනින් මට ගත්ත හැකි x ඍණ 6 සමානයි 0යි x සමානයි 6යි. x සමානයි 6යි. x සමානයි 6 කියලා මට උත්තරයක් ගන්න පුළුවන්. x සමානයි 6 කියලා මට උත්තරයක් ගන්න පුළුවන්. එහෙනම් මෙතන එක උත්තරයක් එනවා x සමානයි 6 කියලා. දැන් තේරුණාද? x සමානයි 6 කියලා අර දෙක සංසන්දනය කරලා මෙතන අපි මේ දෙන්න රූප සංසන්දනය කරලා විතරක් ගත්තා නම් අපිට එන්නේ එක උත්තරයක් විතරයි. බලමු මේකෙන් x ධන 6 සමානයි 0යි x සමානයි ධන 6 පැත්තට එනවා ඍණ 6යි. ඔන්න දෙවෙනි උත්තරෙත් අපිට ආවා. තව උත්තරයක් ආවා. තව උත්තර කීයක් එන්න ඕනේ? තව උත්තර 4ක් එන්න ඕනේ. x දැනට උත්තර දෙකක් සෙට්. උත්තර දෙකක් සෙට්. දැන් බලමු මේක සාධක නම් වෙන්නේ නැහැ. එහෙනම් අපිට වර්ග පූර්ණයක් දාන්න වෙනවා. x ධන 3 වර්ගය ඍණ 9 ධන 36 සමානයි 0යි x ධන 3 වර්ගය සමානයි ඍණ 27යි x ධන 3 සමානයි ධන හෝ ඍණ 27යි x සමානයි ඍණ 3 ධන හෝ ඍණ මෙතන ඍණ ධන හෝ ඍණ සංකීර්ණ සංඛ්‍යා දන්න ළමයි දන්නවා 27 ඍණ 27 මට ලියන්න පුළුවන් 27යි i කියලා. i කියලා මට ලියන්න පුළුවන්. සංකීර්ණ සංඛ්‍යා දන්න ළමයි දන්නේ නැත්නම් කමෙන්ට් එකක් දාන්න මම ඒ ගැන කියලා දෙන්නම්. 9 10 6 7 ළමයි බලනවා නම් මේක දැනට මතක තියාගන්නකෝ. දැනට මෙන්න මේක මතක තියාගන්නකෝ. ඔයාලා i වල වර්ගය කියන්නේ ඍණ 1යි කියන එක මතක තියාගන්නකෝ. ඔළුවේ තියාගන්නකෝ. එතකොට ඒක මතක තියාගන්න. මම මීට කලින් ගානකත් මේක මම කියලා දුන්න පැහැදිලිව. ඒ නිසා මම මෙතන වැඩිපුර විස්තර කරන්න යන්නේ නැහැ. අපි ගාන හදාගෙන යමු. ඒතර 27 කියන එක මට ලියන්න පුළුවන් x සමානයි ඍණ 3යි ධන හෝ ඍණ 3යි මූල 3යි i කියලා ලියන්න පුළුවන්. එහෙනම් x සමානයි ඍණ 3 ධන මූල 3යි මූල 3යි i එකක් x සමානයි ඍණ 3 ඍණ 3යි මූල 3යි i. ඒතර උත්තර එතනත් දෙකක් ආවා x ට. එතනත් x ට උත්තර දෙකක් ආවා. දැනට උත්තර 4ක් හරි. එහෙනම් ඊළඟ වර්ග සමීකරණයෙන් අනිවාර්යෙන් තව උත්තර දෙකක් එයි. උත්තර 6 හරියන්න. එහෙම නේද? අපි මේකත් සුළු කරමු. x ගේ භාගය ඒ කියන්නේ ඍණ 3 දාලා වර්ග කරනවා. මෙයාගේ වර්ගයක් අඩු කරනවා. 3 වර්ගය කියන්නේ 9ක් ධන 36ක්. ඒකට තමයි වර්ග පූර්ණය කියන්නේ. x ඍණ 3 වර්ගය සමානයි ධන 27ක්. x ඍණ 3 වර්ගය සමානයි ඍණ 27ක්. x ඍණ 3 වර්ගය සමානයි ඍණ 1 ගුණ කිරීම 27ක්. x ඍණ 3 වර්ගය සමානයි ඍණ 1ක් කියන්නේ i වල වර්ගයක් 27ක්. x ඍණ 3 සමානයි ධන හෝ ඍණ 27ක් i. එහෙනම් මෙතනත් අපිට එනවා x සමානයි 3 ධන හෝ ඍණ 3යි මූල 3ක් i. මෙතනත් උත්තර දෙකක් එනවා කලින් වගේම උත්තර දෙකක් එනවා. x සමානයි 3 ධන 3යි මූල 3ක් i x සමානයි 3 ඍණ 3ක් මූල 3යි i 3යි මූල 3යි i. එහෙනම් අපේ ගානේ උත්තර ඔක්කොම අපි ගත්තා. x සමානයි ධන 6යි x සමානයි ඍණ 6යි සහ මේ ඇත්තරම අතාත්වික මූල මේවා අතාත්වික මූල මේකත් අතාත්වික මූලයක් මේකත් අතාත්වික මූල. අතාත්වික මූල 4ක් තියෙනවා සහ තාත්වික මූල 6ක් තියෙනවා. එතකොට තාත්වික මූල දෙකක් තියෙනවා. කවුරු හරි මෙතනින් මේක x සමානයි
මේක හැඩේ සංසන්ධනය කළ x සමාන 6 කියලා ගත්තනම් ඇත්තටම වැරදි. ඇත්තටම වැරදි. මොකද තව අපි අතාත්තික මුල අමතක කරත් x සමාන ඍණ 6ත් උත්තරයක තියෙනවා. එහෙනම් මේ ගාන අන්තිම වෙනකන් බැලුවනම් අපේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මේ වගේ ගණන් දිගටම හදන්න කැමති නම් අපේ channel එකත් එක්ක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. අලුත් ගානක් එක්ක හම්බෙමු. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම තෙරුවන් සරණයි.